අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මම රසම රස තල්ලබටු කරි එකක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තල්ලබට්ටු එක කවර එකට දාලා තලාගෙන දැන් මම මේ සෝද ගන්නවා. තල්ලබටු ගන්නකොටත් දළු බටු තෝරගන්න, පැහිලා අඩු බටු තෝරගන්න ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන බීලුණු ටිකයි කරපිංචාම මිරිස් ටිකයි මම මේ ලෑස්ති කරගන්නවා. මම මේ තල්ලබටු එකට එකතු කරගන්නවා තක්කාලි ගෙඩි දෙකක් එකතු කරගන්නවා. හාල් මැස්සෝ ටිකකුත් එකතු කරගන්නවා. ඊට අමතරව ඉඟුරු සුදුලුණු තලාගත්ත ඉඟුරු සුදුලුණු ටිකකුත් මම එකතු කරගන්නවා. අන්න මම තල්ලබටු එක සෝදාගත්තා. තල්ලබටු ටිකට මම මේ එකතු කරේ මිරිස් කුඩු ටිකක්. මේ 3-5 කුඩු මේ එකතු කරගන්නේ කහ කුඩු. ඊට පස්සේ මේ එකතු කරගත්තේ ලුණු කුඩු, කුරුඳු පොතු, උළුහල්, කපාගත්ත බීලුණු ටික, කරපිංචා, රම්පේ, අමු මිරිස් ටික, මේ සීලු ටිකම එකතු කරගෙන මම මේ ටික හොඳින් මේ විදිහට අනා ගන්නවා. ඊට පස්සේ හට්ටිය හොදගෙන ලිපේ තියලා තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. මම මේකට වැඩිපුර තෙල් එකතු කරගන්නේ නැහැ. පොඩ්ඩයි එකතු කරගත්තේ. ඊට පස්සේ මම ඉස්සෙල්ලම මේකට එකතු කරගත්තේ මේ සුද්ධ කරගත්ත හාල් මැස්සෝ ටික. මට මේ වෙලාවේ ගෙදර තිබුණේ හාල් මැස්සෝ. ඒකයි මම හාල් මැස්සෝ එකතු කරගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ සඳහා ගෙදර තියෙන මොනවා හරි කරවල ටිකක් එකතු කරගන්න. මොනවා හරි කියන්නේ කට්ට කරවල හොඳයි. තියෙනවා නම් කට්ට කරවල හරි එකතු කරලා මේ ව්‍යංජන හදාගන්න පුළුවන්. කට්ට කරවල තිබ්බොත් මේ වෙලාවේ මෙහෙම තෙලට දාලා ටිකක් බාගෙට බදින්න. බාගෙට බැදලා ගන්න. ඊට පස්සේ මම මේ ටික බැදිනකොට මම එකතු කරගත්තේ සුදු ලුණුයි ඉඟුරුයි තලාගත්ත සුදු ලුණු ඉඟුරු ටික තමයි මම මේ එකතු කරගත්තේ. ඊට පස්සේ මම අර අනාගත්ත තල්ලබටු ටික මේ විදිහට එකතු කරා. ඊට පස්සේ අර ඒ හට්ටියේ භාජනයේ තිබුණු තල්ලබටු ටික අනාගත්ත භාජනයේ තිබුණු මේ මිරිස් 3-5 ටිකට මම දීකිරි ටිකක් දාලා තමයි මේ විදිහට මේ එකතු කරගත්තේ. දැන් මේක හොඳට හැදි ගාලා අපි මේක හොඳට තම්බ ගමු. දැන් වහලා විනාඩි 5කට පස්සේ තමයි මේ දැන් මම මේ වෙලාවේ මේකට කපාගත්ත තක්කාලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ තව විනාඩි 3ක් මම වහලා තියෙනවා. දැන් හරි මෙන්න විනාඩි 3කට පස්සේ දැන් තල්ලබට්ටු එක තැම්බිලා තියෙන්නේ. ඔක්කොම දේවල් තැම්බිලා ඉස්මත් හිඳිලා තියෙන්නේ. නිසා මම දැන් මේ වෙලාවේ තමයි ලුණු ටිකක් බැලුවා. ලුණු මදි ටිකක්. ඒ නිසා මම නැවත ලුණු කුට්ටියක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට
ඒ ලුණු ටික කලවම් වෙන්න මෙන්න මේ විදිහට නැවත හැදිකා ගමු. දැන් තමයි මම මේ වෙලාවේ තමයි උකු පොල් කිරි ටික එකතු කරගන්නේ. අපිට කරි එකේ හොදි අවශ්‍ය ප්‍රමාණයට අපිට මේ වෙලාවේ උකු කිරි එකතු කරගන්න පුළුවන්. දැන් උකු කිරි එකතු කරන් ඉවරයි. දැන් තියෙන්නේ මේක හොඳට හැදිගාගලා. හොඳට හැදිගාමින් මේක කිරි ටික පැහෙනකන් ලිපේ තියලා අපි මේක උයාගමු. ඔන්න මේක තමයි මම හදාගත්ත රසම රස තැල්බටු කරි එක. ඔයගොල්ලොත් හදලා බලන්න. තක්කාලි නැත්තම් තක්කාලි වලට අකමැති නම් ඕගොල්ලන්ට පුළුවන් මුලින්ම එකතු කරගන්න ගොරක කෑලි දෙකක් විතර. පොඩි ගොරක කෑලි දෙකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ගොරක වලට වඩා රස තක්කාලි එකතු කරාම තමයි තල්න බටු එකට. එහෙමනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.